හරි. එතකොට A level ICT rapid revision 2025 ක්ලාස් එකේ මේ පළවෙනි ලෙසන් එක අපේ මාර්තු මාසයේ සඳහා කරන software එකක් වන industry එකේ use කරන Python ඉතින් Python වල හොඳට මතක තියාගන්න hash ලකුණ දාලා single line comment එකක් ලියන්න පුළුවන්. අපිට use කරන්න පුළුවන්. ඒ කියන්නේ quotations 5 කියන value එකක් ආදේශ වෙනවා. එතකොට මෙතන x කියන්නේ 4යි කියලා එයා ගන්නවා memory එකට. ඊට පස්සේ දෙවෙනි වතාව at කියන function එක ඇතුළට දාලා තියෙනවා ෆන්ක්ෂන් එක ලේ කියන්නේ සැලී කියලා දාලා තියෙනවා. මම දැන් දිගටම මේක කරගෙන යනවා ඊළඟට. ෆන්ක්ෂන්ස් ටික කතා කරන්නේ අපිට d යනවා. නමුත් දැනට මතක තියාගන්න ඔන්න සරලම ෆන්ක්ෂන්. මෙතන print එකක් දීලා කෙනෙක් කියලා. ෆන්ක්ෂන් එක ඇතුලේ variable එකක් නැත්නම් පළවෙනි එක text වලට අපි කියන්නේ string. ඊළඟට ෆන්ක්ෂන් එක කරලා තියෙන්නේ. එතකොට මෙයා අනිවාර්යයෙන්ම global variable එකක් integer එකට string එකක් දැම්මත් එයා integer බවට පත් වෙනතර in a හරි අපිට දාන්න පුළුවන් a කියලා දාමු. a print x තින්ද ඇත්තටම expensive කියන එක මේකේ නෑනේ. එහෙම range එකක් දුන්නාම එතකොට අපි මේ program ටික run කරලා බලමු තව තියන්නත් පුළුවන්. ඒතර hello world බඩපත් වෙනවා. එහෙම නැත්නම් අපිට උතන මෙතන අගට දාන එකක් මේ කොහොමත් අර line එකේ main දෙන්නේ 1.0 ටික true අපිට execute කරන්න. හැබැයි 0 අපි මේකේ කියලා නෙන්නේ condition එක වැරදි කියලා. එහෙනම් මේක දැන් true එළියට දෙන හින්දා අර තුනෙන් බෙදනවාම ගන්න ඕනේ දැන් x ධන සමාන දර x is y x කියන්නේ උත්තර 2.5 බිංදුවයි 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 බිංදුව. ඒතර මෙතන රිසල්ට් එක වෙන්නේ බිංදු 2යි 1.4යි බිංදු 2නේ ප්ලස් x content constant and variable කතා කරා data types කතා කරා arithmetic relation logical bitwise ඔය syllabus එකේ තියෙනවට අමතරව අපි ගොඩක් කතා කරලා තියෙනවා. ඊට පස්සේ operator precedence එක කතා කරලා තියෙනවා. ඔන්න section 1 එක යටතේ ඔතෙන් වෙනකල් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඉතින් හරි ඔන්න ඔය ටික තමයි තියෙන්නේ. ඉතින් මේ section 1 එක section 1 එතන ඉඳලා අපිට තියෙනවා මෙන්න මේ set එක section 2 වලට අදාළ වෙන්නේ. ඊට පස්සේ section 3 එහෙම යන්නේ. එතකොට අපි ඊගාව දවසේ කොහොමද control structures හරිම වැදගත් for loop while loop built-in functions ඒ කියන්නේ මේ sub programs කියන්නේ functions ගැන කතා කරන්න තියෙන්නේ in details while loop for loop ඒ දේවල් ගැන කතා කරනවා return values කොහොමද parameters pass කරන්නේ කොහොමද scope variable default value ඔන්න ඔය set එක කතා කරනවා හැබැයි ඊගා දවසේ class එක ඔයගොල්ලන්ට free class එකක් නෙවෙයි ඒකට paid class එකක් මම introduction එකේ තිබුණු කියලා දුන්න විදිහට ඔයගොල්ලෝ register වෙලා විදිහට join වුණොත් ඔයගොල්ලන්ට ඊගාව class එකට access කරන්න පුළුවන් අපි ඊගාව class එකෙන් හමු වෙමු